මේ ධර්මයේ වෙනුවෙන් යොමු වෙන්න පිනක් තියෙන්න ඕන. යොමු වුණු කෙනා අතාරින්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මම හැමෝටම ආරාධනා කරනවා විශේෂයෙන් අද අපේ සිංහල ජාතිය රැකගන්න අපේ බෞද්ධ ආගම වෙනුවෙන් පිරිමි අය නැහැ. දරුවෝ නැහැ. ඉන්නේ වැඩිපුර හරියක් ඉන්නේ කාන්තාවෝ. වැඩිපුර හරියක් ඉන්නේ වයසක අය. අද වෙනකොට වයසක උපාසක අම්මලා තාත්තලා නිසයි මේ ධර්මයේ මේ ගානින් හරි රැකිලා තියෙන්නේ. තව අවුරුදු 20ක් 30ක් යනකොට කවුද ඉන්නේ මේක රැකගන්න? අද බලන්න අපේ තරුණ දරුවෙගේ චරිතය ගත්තාම අම්මා තාත්තා කෙනෙක්ට කරන ගරුත්වය අතර වෙනස බලන්න. දැන් අද මම මෙතන ඉන්නකොට සමහරට මගේ ලොකු හාමුදුරුවෝ ආවොත් මම අනිවාර්යෙන් නැගිටලා මම ඉන්න ආසනය දෙනවා. ඔබ බලන්න හොඳට ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවෝ වඩිලා ඉන්නේ නෑ. මට දවසක් හරි වැඩිමහල් නම් මගේ ළඟින් ආශ්‍රය කරන සහෝදරයෙක් වුණත් මට වඩා වැඩි හිටිනා මම ගරු කරනවා. නමුත් අද ගෙදරක බලන්න තාත්තා කෙනෙක් කෙනකොට කකුල් දෙක උඩ තියාගෙන ඉන්න පුටුවෙන් නැගිටින්න නෙවෙයි. පුටුවේ කකුල් දෙක උඩ තියන් ඉන්න දරුවා තාත්තව දැකලා අඩුම තරමේ තමන්ගේ කකුල් දෙක බිමින්වත් තියන්නේ නෑ. එවැනි ගරුත්වයක් නැති තැනක සදාචාරවත් සමාජයක් කිසිසේත් ඔබ බලාපොරොත්තු වෙන්න එපා. හරිද? සදාචාරය බලාපොරොත්තු වෙන්න නම් පොඩිම තැන ඉඳන් හදන්න.